මෙම වීඩියෝවෙන් ගෙන එීමට බලාපොරොත්තු වෙන්නේ කන්නඩිය වනාන්තරය පිළිබඳයි. කන්නලිය වනාන්තරය කන්නලිය දෙදීකල නාකියාදිනිය යන ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මේ වනාන්තරය පිහිටි තිබෙනවා. 2004 යුනෙස්කෝ විසින් ජෛවගෝල රක්ෂිතයක් ලෙස මේ වනාන්තරය නම් කර තිබෙනවා. සිංහරාජය ඇරුණු විට ලංකාවේ ඉතිරිව ඇති අවසාන වැසි වනාන්තරය ලෙස මෙය හඳුනා ගන්න පුළුවන්. දකුණු ආසියාවේ මල්වගාවතින් පොහොසත්ම ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තියෙනවා. මෙම වනාන්තරය ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 35ක් වයඹ දෙසින් පිහිටා තිබෙනවා. දකුණු ශ්‍රී ලංකාවේ වැදගත්ම ගංගා දෙකක් වන ගින් සහ නිල්ලලා යන වැසි වනාන්තර වලට ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් ලෙස මේ ප්‍රදේශය හඳුනා ගන්න පුළුවන්. ජෛවගෝල රක්ෂිතය අතින් ශ්‍රී ලංකාවට ආවේනික ශාඛා සත්ත්ව විශේෂ රැසකට රැකවරණය සපයන වනාන්තරය ලෙස හඳුනා ගන්න පුළුවන්. මේ දකින්නේ කන්නේරිය රක්ෂිත වනාන්තරයයි. අපි වනාන්තරයේ ඉදිරියට ගමන් කරනවා. වනාන්තරේ අපි ටීම් එකක් ආවා. මම හිතන්නේ වනාන්තරයේ ඉදිරියට ගමන් කරමින් තමයි ඉන්නේ. ඔබටත් මේ වනාන්තරයේ සුන්දර දර්ශනය ඉදිරියේ දකින්න පුළුවන්. ඊටමත් ලක්ෂණ වනාන්තරයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම ස්වාභාවික වනාන්තරයක් ලෙස මෙම කන්නරිය වනාන්තරය ඉතාමත් වැදගත්කමක් තියෙනවා. මම කියන්නේ පිරිසත් සමග මේ වනාන්තර නැරඹීමට පැමිණිය යුතුයි. ඉතාමත් සුන්දර වනාන්තරයක්. මාගේ පිරිස මම හිතන්නේ ඉදිරියෙන් දර්ශනය වෙනවා ඇති. ඔබලම සැම මම හිතන්නේ මේ සුන්දර දර්ශනය නැරඹීමට අපේක්ෂාවෙන් සිටිනවා. ඉතාමත් සුන්දර දර්ශනයක් මම හිතන්නේ වනාන්තර නරඹා පැමිණ යුවතිය ඔබට දැක් ගන්න පුළුවන්. මාගේ ටීම් එක ඉදිරියේ මම දැන් දර්ශනය වෙනවා ඇති. ඉතාමත් සුන්දර වනාන්තරයක්. අපි දෙක එකට ඉන්නේ. ඔව් දකුණු ආසියාවෙන් දකුණු ආසියාවේ. නෑ ලංකාවෙන් කන්නඩිය. නෑ දකුණු ආසියාවේ. දකුණු ආසියාවෙන් 16 නේ. නෑ එක ඒ ලෝකෙම 16 නේ. ලෝකෙම තියෙන ජෛවදත්ත වැඩිලට 36ක්. ඒ 36න් 16 නේ අපිට දෙන්නේ. දැන් දකුණු ආසියාවේ ජෛවදත්ත වැඩිම රට ලංකාව. ඒකෙලුත් වැඩිම වනාන්තරය කන්නඩිය. සිංහරාජයට වැඩිය ජෛවදත්ත වැඩි. මේක සිංහරාජ සම්බන්ධයක් නැද්ද? ශාක විදත්ත. ඒතර මේක සිංහරාජත් එක්ක සම්බන්ධයක් නැද්ද? මේක වෙනම. මේක කාල්ල. ඒතර මේක පටන් ගන්න කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙන්ද? මේ කොට්ටෝ කැලේද? ඕපාත හරිය පටන් ගන්නනේ. කොට්ටෝ කැලේට සම්බන්ධ? සිංහරාජ සම්බන්ධ ඒ අයියේ ඕපාත හරියෙන් පටන් ගන්නනේ මේක. ඔව්. මේ කැලේ මොකද්ද? දිය කල අකුරැස්ස. ඔව්. කන්නඩිය. අවලම ඒ තමයි බවුන්ඩරි. බවුන්ඩරි. ඒකට ඕපාත නෙවෙයි දෙදිය කල කියන හරිය මාතර දිස්ත්‍රික්කෙට දෙන්නේ. මේ හරිය 175ක් විතර ගාල්ලි. එතකොට දැන් මේකේ අක්කර වලින් ගත්තොත් අක්කර 26000ක්. හෙක්ටයාර් 10000 ගානක්. ගාල්ල මාතර දිස්ත්‍රික්ක දෙකම සම්බන්ධයි. ප්‍රධාන වශයෙන් ගංගා දෙකක් පෝෂණය. 175ක් විතරම පෝෂණය කරන්නේ ගින් ගඟ. මේක තියෙනවා වතුර පෝෂණයනේ ගින් ගඟ. එතකොට පිරිසුදු ජල උල්පත් තියෙන වනාන්තරය. දැන් ගොඩක් ඉස්සර සමීක්ෂණයකින් ලැබිලා තියෙනවා. අන්නේදී ජල උල්පත් ඒක හේතු තමයි මේ අක්කර 26000 තුල ජනාවාස නැහැ. සතුන් ගහනේ ගොඩාක් අඩුයි. වල්ලුර ප්‍රෝණ අඳුන්නේ බොහොම ටිකයි. අනිත් එක 160කට වැඩි තියෙන ඖෂධ ශාක. ඒකෙන් ප්‍රධාන වෙනිවැල්. දන්නවනේ වෙනිවැල්. ඒකලත් ස්ථානයක් තියෙනවා. මෙතනයි තියෙන්නේ. නේ වනාන්තර පුරාම තියෙනවා. ඒ තියෙන ස්ථානය තමයි ගුණාත්මක භාවයෙන් ඉහළ. ලෝකේ වෙනිවැල් ඝනත්වයේ වැඩිම වනාන්තරය කන්නේ. ලෝකෙ. සිංහරාජ අඩුද? ඔව් සිංහරාජේ ප්‍රාථමික වනාන්තරය. ඒකයි පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. මේක දිටි. ඒක කපලා නැවත හැදෙනවා. අන්න මේක දිටි කියන්නේ. ඔව්. ඒකයි අර ජෛවදත්තේ වැඩිම උන්. වැඩි මේ ඒ කියන්නේ සිද්ධායි කාලේ කපලා තියෙන්නේ. 69 ඉඳලා 89 වෙනවා. අවුරුදු 20ක් කපලා නේද? 89 ඉඳලා 89 වෙනවා. දව කපලා කියන්නේ 1989න් පස්සේ වෙච්ච එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඔව්. එතකොට ඒ අර දව කපාපු නිසා තමයි ජෛවදත්තේ වැඩි වෙන්නේ. හරි අර ශාක මට්ටම් පහක් තියෙනවා. ඉස්තර ඒ පරිණත ශාක කපනකොට උඩ ඉස්තර ටික අයින් වෙනවා. අර කෙලින්ම එතකොට ලැබෙන හිරුවේදී පොළොවට එනවා. ඒකෙත් තමයි අලුත් ශාක, ජීවි, ඥාන, පරිසර පද්ධති වෙනස්. ඒකයි සිංහරාජයට වැඩි ජෛවදත්තේ වැඩි උනේ. ඔය දැන් පිරිසුදු ජල උල්පත් තියෙන වනාන්තරයක් දැන් ඖෂධ තියෙන්නේ 160කට වැඩිය. ජනාවාස නැහැ, සතුන් ගහනේ අඩුයි. ඒ ඉස්සර කරපු සමීක්ෂණයකින් වාගෙන තියෙනවා මේ සමීක්ෂණේ ලංකාවේ
අපිරිසිදුම ජල උත්පත්ති තියෙන ප්‍රදේශවල හොයාගත්තා ඒ දවස්. දැනටත් ඒ තත්ත්වය තමයි යන්නේ. කොහෙද? සමහරට කොහෙද හිතනවා. ඉල්පත්තුවද? නෑ. ජල උත්පත්ති පොළොන්නරු පැත්තේ. පොළොන්නරුව පැත්තේ තියෙනවා. කලණි අම්පාරම් පොළොන්නරු පැත්තේ. කැලණිද? නෑ ඔබ නුවර එළි. අනුගලදී නේ. ඒ කාර්යය. ඒක තනිකරපත් තෙල් තියෙන්නේ. ඔව් එකක් කෘෂි රසායනික අනිත් එක 175ක් විතර ඉන්නේ කවුද? හැමෙන්නේ. ඒගොල්ලන් ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි අගර ජල මුස්සේ රැස්කින් නෙවෙයි එදිනෙදා අයින් කරන එක. දැන් වල හරවල තියෙනවා. ඉස්සර තිබුණු තමන්ගේ වගාවේ උට හරවපුවා. අන්න ඒක අසුචි වෙස්සයි කෘෂි රසායනික වෙස්සයි. ඒක කාලයක් තිබ්බනේ කෙකරි වලට වහින්නත් අහන්න. ඒක අනිත් පැත්තේ දැන් මෙහි. දැන් ඔයගොල්ලන්ට ඕනේ ගිය පාර වතුර බන්න. අන්තර මේ වතුරේ ඝනත්වය වැඩි. ඔව්. පීච් එකේ සමානව තියෙනවා. මේකේ ස්පෙෂල් කෙනෙක් තමයි මේ ඉන්නේ. මේ කතා කරන්නේ නැහැ. ඉතින් දැන් වෙලාවන්නේ. ශාක විවිධත්වය දැන් ගොඩක් තියෙනවා. අර ශාක වර්ග ඒකයි අර ඉස්කෝලේ මයිට දැන් ගොඩක් වෙන් කළා තියෙනවා. බයෝ කන්නයිට ගොඩක් වැදගත්. දැන් බයෝ කන්න මේ කරපුවා ඉන්නෝ. අපි එයා ගොළු කරලා තියෙන මේ ලොක් එක අරින්න තියෙන. මේසර් බය වෙලා තුපරි මේ කළා සීසත්. තුපරි මේ මහබතුල්ල කියන බෝඩ් එක දාගන්න. මේකේ තියෙන වතුර වල කබර බදුල්ල, සීල් වල බදුල්ල, කිරි ගෑවුනොත් අනිවාර්යයෙන්ම අක්කර ආසාදනය කරනවා වෙනවා. ඒ කියන්නේ මහබදුල්ල කිරිබදුල්ල. ඉංග්‍රීසි ලොකු අකුරෙන් තියෙන ඒ ශාක පැමිණිය. ඇනකාඩීසියා. ඒකේ තියෙන වැදගත්කම මොකක්ද? මේ සාකවල තියෙන. ඒ කිරි ඉස්සෙත් එක තමයි විසයි. ඔව් විසයි. අනිත් පැත්තේ ජවයක් වශයෙන් භාවිතයට ගන්න. ජව වශයෙන්. අයි මෙහෙ මවුස් එකක් තියෙනවද? නෑ. මවුස් කියන්නේ පඳුරු ශාකය. ඔව්. නෑ ඒක දැන් ඇනකාඩීසියා පැමිණියට අයිති වෙන කිරි විසයි. ඒ ඇනකාඩීසියට අයිති ශාක තමයි අඹ, කජු, ඒවා විසයි කිරි වල නේ. කිරි විසයි. ඕක ඔය කඳ කපලා කරේ තියන්නේ කරවන වෙනවා. උණු වල යනවා. කරවන වෙනවා තනි කර කඳ කපන් තියන්නේ. ඒක මේ වගේ තමයි දැන් මේ ශාකේ අඳුරන. මොකද? ඒක පැමිණි එක්ක කහ. කොට ගහේ කොලේ කොළ පාටි. කොළ පාටි. ඇයිද? අර ඒක මන් දන්නේ නැද? ඉදෙන් නැහැ කොළනේ. කොළ ඉදිච්ච නැහැ. ඒ මේ තිබුණේ කොළ පාට මොනවද? ක්ලෝරොෆිල්. හරි තප්පර නේ. ඒකට දැන් මේ ඒවත් එක්ක වෙන්නදී. දැන් අපි අර අතන වාල්ලෙන් තියෙන දැන් අර කවුද ඒකනේ වෙරළු ගහක් යට. වෙරළු ගහේ කොලේ ඉදිල වැටෙනකොට රතු පාටයි. ඔව්. දැන් ගොඩක් ඒවා කහ පාට. මේ හේතුව තමයි දැන් ඔව් දැන් ඒ ක්ලෝරොෆිල් ඔක්කොම තියෙන හිරු එළියනේ. දැන් මෙයාට ලොකු ශක්තියක් තියෙනවා ඕන තරම් ලබා ගන්න පුළුවන්. ක්ලෝරොෆිල් ගොඩාක් තියෙනවා මෙයාලා. එයා ගබඩා කරගෙන තියෙනවා. ඒ නිසා මේ ඒක තමයි කොළ පාට. ඔව්. කොලේ කාලේ ඉවරනකොට ඉදිල වැටෙනවා කියන්නේ. කොලේ කාලේ ඉවරනවත් එක්කම ක්ලෝරොෆිල් ටිකත් එක්කම වැටෙනවා. අනිත් ඒවා දැන් අපි වෙරළු ගහ ගැන කතා කරොත් ඒ කාලේ සීමාව ඉවරනකොට අර ක්ලෝරොෆිල් ටික ආපහු ගහට ගන්න. ඒ ගන්න ඊගා පරම්පරාවට දෙන්න. එයා ළඟ එච්චර ස්ටොක් එකක් නැහැ. එතකොට ඉතුරු වෙන්නේ අර ඒ රතු පාට කියන්නේ මේ සැන්තෝෆිල්. ෆයිකෝඑරිටින් කියන්නේ ෆයිකෝඑරිටින් සැන්තෝෆිල්. සැන්තෝෆිල් ෆැමිලි පාට. කැරොටින් කහ පාට. කොළ අර මේ කැරට් පාට. ඒ කියන්නේ කැරොටින් සැන්තෝෆිල් ඔඩිගෙන තියෙන්නේ. ඔව්. ක්ලෝරොෆිල් එක කැරොටින් එක සැන්තෝෆිල්. ඔව්. ඒ සැන්තෝෆිල් මේ කැරොටින් වගේ ඒවා දීලා තමයි ක්ලෝරොෆිල් ටික ආපහු ගහට ගන්නේ ඊගා ප්‍රවරහට දෙන්නේ. ඒක තමයි අර කොළ පාටින් වැටෙන හේතුව. නර වැල්තුව. දැන් ඉස්කෝලේට පාවිච්චි කරන්නේ මේ වැල් තමයි. මේක ගහන්න පාවිච්චි කරන්නේ. එතකොට අර අපි මේ වේවැල් හදන මේ කූඩ හදන්න ගන්නේ මොකද නේ? ඒක අර ඇන්දේම ගන්න ලොකු මාවේ වැල්. මාවේ වැල්. මේක මොකද කිව්වේ? නර වේවැල්. පිට. මතකද නර වැල්? නරවැල් පිට මේක අයියේ කැලේ යන මිනිස්සු ඉන්නවනේ. මේ වතුර බනෝ කියලා කියන මේක. මේක කපලා කැලේ යන මිනිස්සු කපලා තමයි වතුර බොන. ඔව් වතුර බනෝ කියලා කියන්නේ. මොනෑ වර්ගේ? වෙනවද? ශක්තිය වැඩි. වෙනවකට? ඒක මේ? බොබු කෝච්චි. ඒක පෝෂණයත් වැඩිලු. ඒක ශක්තියත් වැඩි.
නෑ මාත් ඒක අහලා තියෙනවා. ඒක කපන ක්‍රමයක් තියෙනවා. දැන් ඔයාට ගයිඩ් එකෙන් මුල් ඇදලා තිබ්බොත් මේ පැත්තෙන් කපන්නේ. නෑ නෑ මේ පැත්තෙන් කපන්නේ. කවුරු ගයිඩ්? නෑ නෑ මේ සෙට් එකත් එක්ක පින්න නම් අවුලක් නැහැ නේද මල්ලේ අර නියමයි නේ අන්නලිය වනාන්තරයේ අපි කිලෝමීටර් 3කට ආසන්න ප්‍රමාණයක් දැන් ගමන් කරලා තියෙනවා. ඉතාමත් සිජ්ජන් වනාන්තරයක්. ඒ වගේ ජෛව විවිධත්වයෙන් ඉතාමත් පොහොසත් වනාන්තරයක්. ඔබට තවත් මම දැන් මෙම ජෛව විවිධත්වය දැකගෙන දැහින් රස විඳින්න පුළුවන්. මේ කන්නලේ දඟන ලැබෙන සාභාවික ගුණාව. මේක ඉතාමත් අපහසු වෙන්නේ. තම දුෂ්කර ගමනක් පසු කර තමයි මෙතන කරන්නේ. හොයන්න බෑ මේ වරෙල්ල. රෝටර් ප්ලේස් යන්න පුළුවන් පාරවල් පහක් තියෙනවා. පහේම ගිහලා තියෙන ඒත් මේක දැකලා නැහැ. දෙන්නේ නැහැ. එකම ඇල්ල අලගිම ඇල්ල මේකට ගිහලා ගෙදර මීටර් 300යි. අනිත් ඒවා කිලෝමීටර් 2.5යි. කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. ඔව් කියන්නකෝ මේක හැදුවේ මොකටද කියලා. ඉඳලා. මත් එක්කම ගස් කපලා ගියාම මත් එක්කම දෙන් තියෙන ගස් තියෙනනේ. මත් එක්ක කාලයක් කරන අල්බෝ කියන. ඒක ස්වභාවයෙන්ම ඇතුලේ කුණයක් හැදෙන්නේ. අඟල් 3ක විතර පොත්තක් තියෙනවා. ඒක ගොඩක් හයිය. ඒ වගේම සුද්ධ කරලා කොන්ක්‍රීට් කරලා තමයි මේ තියෙන්නේ. මේක ඇතුලේ. ආ ඒ කියන්නේ ඇතුළේ කොන්ක්‍රීට්. ඔව්. නැස්සෙන් මත් එක්ක ඔයගේ බෑග් සරල නෑ. ඔව් මම හිතන්නේ සරල මෙතන නෑ කවුරු. මොකද ගහ හරලද කොන්ක්‍රීට් කරලාද? ඔව්. දැන් මේක බේස් එකක් තියෙනවා අඩි 4ක්. ගණන්තිය. බේස් එකක් අඩි 4ක් තියෙනවා. මත් එක්ක විතරයි හයියද අර නගින්නේ? මේ උඩ නගින්න හයියද? ඔබ නැගලා බලන්නකෝ හයිය තෝ වැටුනොත් අපි නගින්නේ නෑ. ඔබ මේ දකින්නේ ස්වාභාවික දැවය දාගෙනමින් දැවවල කොන්ක්‍රීට් දම ස්වාභාවික සැකසුම් කට්ටියකින් පොඩ්ඩක් මේ තීව්‍රණ කට්ටිය තමයි මම හැදී සිටින්නේ. ඔබට ඒක දර්ශනීය වෙනවා ඇති. ඔබ මේ දකින්නේ කන්නලිය වනරක්ෂිතේ අනගි මල ඇල්ල ඊට අතිරිक्त තන ඉතාමත් අපහසුතාව මැද අපි ගමන් කරනවා. අනගි මල ඇල්ල වෙත ඉතාමත් සුන්දර අවස්ථාවක්. ඉතාමත් සුන්දර ඇල්ලක්. උන්ට මේ බලන්න මේ ලේවියෝ පස්සේ ස්ටඩික වෙනෝ මේ. ළඟට එනෝ මේ. ඔක්කොම එකපාරේ නේ මේ මයි කකුල් දෙන්නේ දැක්කනේ. මාව කියන්නේ ඔබේ මම ඉති තනියම හැමදා පැමිණි ඔබට ස්තුතියි හැමදා. මල